සුබ දවසක් හැමෝටම යුවති ටිප්ස් YouTube channel එකට ගොඩක් ආදරෙන් ඔයාලා හැමෝම පිළිගන්නවා. අද මම හිතුවා ලංකාවේ ගොඩාක් දෙනා නොදන්න ඒ වගේ මුළු ලෝකේ පුරාම ගොඩාක්ම ප්‍රසිද්ධ flaxseed gel එක හදාගන්න විදිය කියලා දෙන්න. ඉතින් මේ flaxseed කිව්වහම ගොඩාක් අය අඳුරන්නේ නැහැ. flaxseed කියන්නේ හන ඇට වලට. ඉතින් මේ හන ඇට වලින් කරගන්න පුළුවන් සත්කාරයක් අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ. ඒ වගේම හන ඇට වලින් අපේ සමට ලැබෙන දේවල් ගොඩාක් අද මම මේ වීඩියෝ එකේදී කියලා දෙනවා. ඉතින් ගොඩාක් අය මේ ගැන දන්නේ නැහැ. සමහර අය නම් දන්නවා. මේ තියෙන්නේ හන ඇට. මේවා ඔයාලට ආයුර්වේද බෙහෙත් බඩු කඩවල් වලින් අරගන්න පුළුවන්. ඒ වගේම තමයි සුපර් මාකට්ස් වලින් අරගන්නත් පුළුවන්. මේ හන ඇට වලින් අපේ සමට ගොඩාක් හොඳ දේවල් ලබා ගන්න පුළුවන්. ලබා ගන්න පුළුවන් දේවල් ටික මම වීඩියෝ එකේ ඉස්සරහදී කතා කරන්නම්. අපි මුලින්ම බලමු කොහොමද හදාගන්නේ කියලා. මුලින්ම මෙතන හන ඇට ග්‍රෑම් 50ක් තියෙනවා. ඒ ටික හොඳට සෝදලා මේ විදිහට භාජනයක් රත් වෙන්න තියලා ඒකට දාගෙන වතුරක හොඳට නටව ගන්න. මේ විදිහට විනාඩි 15ක් විතර නටනකොට මේ මිශ්‍රණය ටිකෙන් ටික උකු මිශ්‍රණයක් වෙනවා. ඒ වගේම මේ වගේ හැන්දට අරගන්නකොට ටිකක් පෙරෙනකොට උකු මිශ්‍රණයක් වෙනවා. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ පදම හරි කියලා. මෙන්න මේ විදිහට තියෙනවා නම් ඔයාලා ලිප ඔෆ් කරගන්න. සාමාන්‍ය විනාඩි 15ක් රත් කරගත්තාම ඇති. ඊට පස්සේ මේ මිශ්‍රණය මේ විදිහට මම පෙරා ගන්නවා. මුල්ම කොටස මේ වගේ පෙරා ගන්න පුළුවන් වුණාට ඉතුරු ටික අපිට මේ වගේ පෙරා ගන්න හරි අමාරුයි. මොකද මේක හොඳ ජෙල් එකක් විදිහට වෙනවා ටික වෙලාවක් යනකොට. ඔය ඉතුරු වෙන ටික මම කරන්නේ හොඳ පිරිසිදු රෙදි කෑල්ලකට දාලා මිරිකලා අරගන්න එක. ඉතින් මම ඒක වෙනම භාජනයකට තාක්කත් ඒ ටික මිරිකලා මේ තියෙන්නේ මුලින්ම පෙරාගත්ත කොටස. දැන් ඊළඟට ඔයාලට මේකට අවශ්‍ය වෙනවා පිරිසිදු හොඳ භාජනයක්. ඉතින් මම නම් ඇලෝ ජෙල් එකක් ඉවර වුණාට පස්සේ ඒක හොඳට සෝදලා තියාගත්තා මේ වගේ අවස්ථාවකදී පාවිච්චි කරන්න. ඉතින් ඒක මේ විදිහට හොඳට වියලිව තියාගන්න. තෙතේ තියේදී දාගන්න එපා. ඊට පස්සේ හදාගත්තු ජෙල් එක මේ විදිහට එකතු කරගන්න. ඉතින් මම අර පෙරලා ඉතුරු කොටසත් මේකට එකතු කරගන්නවා. ඉතින් මේ විදිහට හදාගෙන ඔයාලට මේක ෆ්‍රිජ් එකේ තියාගෙන පාවිච්චි කරන්න පුළුවන්. සතියක් සති දෙකක් වගේ තියාගෙන පාවිච්චි කරන්න පුළුවන්. කිසිම නරක වීමක් වෙන්නේ නැහැ. ඔයාලට බය නැතුව පාවිච්චි කරන්න පුළුවන්. ඉක්මනින්ම සමට උරා ගන්නවා. මම ඔයාලට මේක පාවිච්චි කරන විදිහත් කියලා දෙන්නම්. හැම දවසකම උදේ කාලේදී ඔයාලට මේ විදිහට මූණ හොඳින් පිරිසිදු කරගෙන මේ ජෙල් එකෙන් ටිකක් ඔයාලගේ මූණේ ඇප්ලයි කරලා හොඳට මසාජ් කරන්න. මූණට හොඳට උරා ගන්නකම මසාජ් කරන්න. ඊට පස්සේ විනාඩි 10ක් 15ක් යනකොට ඔයාලගේ මේක මූණේ ගෑවා කියලාවත් හොයන්න විදිහක් නැහැ. ටිකක් සද ගතියක් දැනෙනවා. ඒ වුණාට මූණේ ගෑවා කියලා හොයන්න බෑ. ඊට පස්සේ ඔයාලට පුළුවන් සාමාන්‍ය විදිහට සාමාන්‍ය වතුරෙන් සෝදලා ඉවත් කරගන්න. ඉතින් මේ ජෙල් එකෙන් ඔයාලගේ සමට ලැබෙන දේවල් ටිකක් මම කියන්නම්. ඉතින් මේ flaxseed gel එක පාවිච්චි කරපුවාම ඔයාලගේ සම වයසට යාම පාලනය කරගන්න පුළුවන්. ඒ වගේම කුරුලා ඇති වෙන්න තියෙන ඉඩකඩ නැති කරගන්න පුළුවන්. ඇස් වටා තියෙන අවපැහැගැන්වීම මේ වගේම තමයි මුහුණේ තියෙන ඉදිමීම්. එතකොට ඇලර්ජික් වෙලා තියෙනවා නම් ඒව නැති කරගන්න පුළුවන්. ඒ වගේම සම පැහැපත් කරගන්න පුළුවන් මේ ජෙල් එක පාවිච්චි කරනවා නම්. විශේෂයෙන්ම වයස අවුරුදු 30 පැනලා නම් අනිවාර්යයෙන්ම මේ ජෙල් එක පාවිච්චි කරන්න. මොකද ඔයාලට හොඳම රිසල්ට් එක අරගන්න පුළුවන්. මේ flaxseed gel වලින් ඔයාලගේ සම වයසට යන එක පාලනය කරගන්න පුළුවන් කියලා මට ගොඩක් විශ්වාසයෙන් කියන්න පුළුවන්. ඉතින් ඔයාලත් මේක පාවිච්චි කරලා බලන්න. මේ විදිහට හදාගෙන තියාගෙන ඉතින් මේ වගේ වීඩියෝ එකකින් තවත් දවසක හම්බෙමු.